හෙලෝ කොහොමද ඔයාලට මේ මහා සිකුරාදා දවස අපි දෙන්නට නිවාඩුවක් හම්බුණා. ඒ නිවාඩුවයි බැලුවේ මේ කැලණියේ වෝටර් වර්ල්ඩ් යන්න. මේක හදිසි වගේම බජට් ට්‍රිප් එකක්. හරි දැන් අපි ඇවිත් ඉන්නේ. අපි මුලින්ම ටිකට් ගත්තා. ටිකට් ගැන විස්තර ඇතුළ මොනවද බලන්න තියෙන දේවල් ගැන විස්තර අපි වීඩියෝ එක මැදදී කියන්නම්. දැන් අපි බර්ඩ් ෆීඩින්ග්ස් වලට ගොඩාක් පරක්කුයි. එන්න පරක්කු වෙන නිසා අපි ඉක්මනට බර්ඩ් ෆීඩින්ග් වලට ගිහිල්ලා කතා කරමු. බර්ඩ් ෆීඩින්ග් වලට ටයිම්ස් කීපයක් ඇලොකේට් කරලා තියෙනවා. එකෙන් හැමෝටම ඒ chance එක හම්බෙන්නේ නැහැ. පොලිමේ ඉඳලා ඉක්මනට chance එක ගන්න පුළුවන් වුණොත් විතරයි අපිට හම්බෙන්නේ. ඒ chance එකත් ලොකු වෙලාවකට නෙමෙයි. මේක හරියම සුන්දර අවස්ථාවක්. ඒ නිසා අපි පොලිමේ ලොකු වෙලාවක් ඉඳලා පළවෙනියටත් ඉඳලා අපි මේක අවස්ථා දෙකකදී ලබා ගත්ත ටයිම් දෙකකදී සතුටු හිතෙන අවස්ථාවක් නිසා මේක හරියම දැනෙන අවස්ථාවක්. දැන් මේ ගිරවා ට්‍රයිපෝඩ් එක වහලා ඒක හපනවා. දැන් අපි වෝටර් වර්ල්ඩ් එකේ එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ. මෙතනින් තමයි වෝටර් වර්ල්ඩ් එකේ පටන් ගන්න තැන. ලස්සන මාළු ටැංකියක් එක්ක දිගටම තියෙන ඊට පස්සේ මාළු ටැංකිය. මම පුළුවන් උපරිම මෙතන හැම මාළුවෙක්ගෙම නම් දාලා තියෙනවා. ඒක බලන ඔයගොල්ලන්ට පහසුවක් සහ දැනුමටත් යමක් එකතු වෙයි කියලා හිතලා හරි අපි දිගටම බලාගෙන යමු. මෙතන තමයි මාළුන්ට කෑම දෙන තැන තියෙන්නේ. අපි මුලින් යනකොට නම් දැනන් හිටියේ නෑ මෙතන තමයි තැන කියලා. අපි පස්සේ හැමතැනම හෙව්වා මාළුන්ට කෑම දෙන්න. අපි හොයලා ඊට පස්සේ ඇහුවට පස්සේ තමයි කිව්වේ මෙතන තමයි දෙන්නේ. හැබැයි වැඩිය මෙතන කෑම එදා දෙන්නේ නැහැ වගේ තමයි තිබුණේ. ඊට පස්සේ අපි ආපු නිසාම අපිට අවස්ථාවක් ලබා දුන්නා. පුංචි ෆ්‍රොස්ට් එකක් තනක් හදලා තියෙනවා. හැබැයි එතන තියෙන මාළුම තමයි ලස්සනට ගල් වගේ හදලා ඊට පස්සේ හරිම ලස්සනයි එතනත්. මෙතන විවිධ විශේෂත්වයන් තියෙන මාළු ඉන්නවා. කරන්ට් එක නිපදවිය හැකි මාළු, පියාඹන මාළු, දුර්ලභ මාළු, ඊට පස්සේ අලුතෙන් හොයාගත්ත මාළු, ඊපස්සේ ආපස්සට පිහිනන මාළු වගේ විවිධ විශේෂත්වයන්ගෙන් යුත් මාළු මේකේ ඉන්නවා. ඒ වගේම ඇමසන් වනාන්තරයේ විශිෂ්ට වූ මාළුත් මෙතන ඉන්නවා. මේ සීවර්ල්ඩ් කියන තැන හිටියේ මම හිතන්නේ මුහුදට විශේෂ වූ මාළු. ඒ කියන්නේ මම ලොකුවට හරියටම විස්තරයක් මුකුත් හොයාගන්න බැරි වුණා. එතන මුකුත් දාලා තිබුණේ නැහැ.
මෙතන ඉන්න ආකර්ශනීයම මාළු වර්ගයක් තමයි මේ ටෙට්‍රා වර්ග. විවිධ වර්ගයේ ටෙට්‍රා වර්ග ඉන්නවා. ඒවා හරියම ලස්සනයි මේ මාළු. අපි දැන් ගොඩාක් දුරට මාළු බලලා ඉවරයි. දැන් යන්නේ අන්ඩර් වෝටර් ටනල් එක බලන්න. මේකත් හරිය ලස්සන තැනක්. ඒ වගේම වෙනස් අත්දැකීමක් ලැබෙන තැනක්. මෙතනදී අපිට දෙයක් මග ඇරුණා. කිමිදුම්කරුව මෙතන කෑම දෙනවා බලන්න අපිට පුළුවන්. හැබැයි අපි දෙපාරක් බර්ත්ලට කන්න දෙන්න ගියා. ඊට පස්සේ අපි මාළුන්ට කෑම දෙන අවස්ථාව ගන්න තැන බලන්නේ හොයන්න ගියා. ඒ අතරතුර අපිට කිමිදුම්කරුව මාළුන්ට කෑම දෙන එක බලන්න අපිට බැරි වුණා. හරි අපි දැන් ගොඩාක් දුරට බලලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ බර්ඩ්ස් පාර්ක් එක බලන්න. මේ ගාම මං විස්තර කියන්නම් වෝටර් වර්ල්ඩ් එක ගැන. කැලණි වෝටර් වර්ල්ඩ් එක ඕපන් කරන්නේ උදේ 9:30 ඉඳලා හවස 5 වෙනකම්. වැඩිහිටියෙක් සඳහා සාමාන්‍ය නෝමල් පැකේජ් එක 850ක් ටිකට් එක. ළමයෙක් සඳහා රුපියල් 500ක්. මේකට ඉන්ක්ලූඩ් වෙනවා වෝටර් වර්ල්ඩ් එක, බර්ඩ් පාර්ක්, අන්ඩර් වෝටර් ටනල් එක. හැබැයි රිවර් සෆාරි එක මේක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ෆුල් පැකේජ් එක රිවර් සෆාරි එකත් එක්ක වැඩිහිටියෙක් සඳහා රුපියල් 1200ක් සහ ළමයෙක් සඳහා රුපියල් 750ක්. අපි ගත්තේ මේ ෆුල් පැකේජ් එක. අපිට රිවර් සෆාරි එකත් ඕන වුණ නිසා රිවර් සෆාරි එකත් ගොඩාක් ලස්සන අත්දැකීමක් තියෙන දෙයක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මම හිතනවා බලන්න ඕනමයි කියලා. රිවර් සෆාරි එක මම මේකට ඉන්ක්ලූඩ් කරලා නැහැ. මොකද එතකොට ටිකක් වීඩියෝ එක දික් වෙනවා. ඒක ගොඩාක් ලස්සන අත්දැකීමක් නිසා ඒක එකතු කළොත් ඒක හරියට විඳින්න හම්බෙන්නේ නැති නිසා මම මේක වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මෙතනින් තමයි රිවර් සෆාරි එක පටන් ගන්නෙ. මේ තියෙන්නේ රිවර් සෆාරි එක ඉවරලා ෆොටෝ ගන්න තැන.
දැන් අපි ගොඩක් දුරට හැමදේම වගේ බලලා ඉවරයි. ඒ වගේම මෙතන වෙන් කියලා තැනක් තියෙනවා. පක්ෂී ආහාර, මත්ස්‍ය ආහාර, පක්ෂී බිත්තර, ඊට පස්සේ පුදු බෙල්ලන්ගේ කටු, ඊට පස්සේ සිප්පි කටු, ඊපස්සේ පුදු පිහාටු වර්ග වගේ දේවල් වෙන වෙනම අපිට බලන්න වෙන් කරලා හදපු තැනක්. ඒ වගේම තව ලස්සන මාළු විශේෂ කීපයකුත් එතන ඉන්නවා. දැන් නම් හුඟක් මහන්සි. දැන් අපිට තියෙන්නේ ෆිෂ් ෆීඩින් කරන්න විතරයි. ඉලක්කෙට වෙඩි තැබීමේ අවස්ථාව මම හිතන්නේ අද ඒක තිබුණේ නැහැ. එතන වහලා තමයි තිබුණේ. ඉතින් දැන් අපිට ඒ අවස්ථාවත් හම්බුණා ෆිෂ් ෆීඩින් කරන්න. ලස්සන දවසක් ගත කරලා අපි යන්නයි හදන්නේ. දැන් අපිට ගොඩාක් බඩගිනි. දැන් අපි ශ්‍රී විහාරයකට තමයි ඇවිත් ඉන්නේ. අපි ඕඩර් කළා පන්නීර් රයිස් එකකුයි ලෙමන් රයිස් එකකුයි. ලෙමන් රයිස් එකට වඩා පන්නීර් රයිස් එක ගොඩක් රසයි. ලෙමන් රයිස් එකත් රසයි. ඊට වඩා පන්නීර් රයිස් එක රසයි. අපි ඉක්මනින් කාලා දැන් අපි යන්න තමයි හදන්නේ. එහෙනම් ලස්සන දවසක් අපි ගත කරා. ලස්සන දෙකීමක් අපිට ඕගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් වුණා. එහෙනම් දිව සෆර් එකෙන් හමු වෙමු.